දැන් මම අර අතුරු කතාවකට යන්න දැන් ඔය දැන් මෙතන තියෙන වැටුප් වලට අදාළ එහෙම නැත්නම් සමාජයේ සාමාන්‍ය මිනිස්සුන්ට අදාළ දෙයක් තමයි වැටුප් සහ ඒගොල්ලොන්ගේ වැටුප් කියන්නේ එක පැත්තක් බලාපොරොත්තු වෙනවා. ඒතර මම හිතන්නේ ඇත්තටම ලොකු වැටුප් කියන්නේ වැටුප් පැත්තේ ලොකු දෙයක් ඇත්තටම යෝජනා කරලා නැහැ. රජයේ වැටුප අර ඒගොල්ලෝ අධීර තුනකින් කිව්වා, දෙවෙනි අධීර ක්‍රියාත්මක වෙනවා කිව්වා. ඊට අමතරව යම් දීමනා කිහිපයක් ගැන කිව්වා. නමුත් දැන් සාමාන්‍යම මිනිස්සු අතරට ධනය ගලා යන්නේ එක්ක පුද්ගලික අංශයෝ රජයේ වැටුප් වල වෙනස්කම් එක්ක තමයි. එතකොට මේ වතුකම් කරුවන්ට තමයි වැටුප ගැන කියද්දී විශේෂයෙන්ම දෙයක් කිව්වේ. ඊළඟට මහ පොලිස් ශිෂ්‍යයන්ට 10000ක් දෙනවා. ඒ වගේ තියෙනවා දීමනා කීපයක් තියෙනවා. ගුරු විදුහල්පතිවරුන්ට රුපියල් අර්ධුර වැඩ කරන හැටි 1500ක කොහෙද දීමනාවක් දෙනවා කියලා තියෙනවා. එතකොට වතුකම් කරුවගේ වැටුප වැඩි කිරීමේදී රුපියල් 1500ට වැටුප වැඩි කරනවා කියලා කියන 1500. ඒකදී අපි මතක් කරන්න ගිය පාර ආයවැයේදී කිව්වද රුපියල් 1700ට වැටුප වැඩි කරනවා කියලා ඉල්ලීමක් කරනවා කියලා කිව්වේ. අපි ඒ වෙලාවෙම කිව්වා ඒක වෙන්නේ නැහැ කියලා. මට මතක විදිහට මේ ඔය ලක්මාලි හේමචන්ද්‍ර මම හිතන්නේ එක වෙලාවක කිව්වා පාර්ලිමේන්තු ටීවී විවාදයකදී මේ වතු හිමියෝ එකක වෙලා තියෙනවා හරි මොකක් කරේ. කොහොමද දැන් වෙලා තියෙනකද ඒ ගිය අවුරුදු කීපයක වෙලා නැහැ. දැන් කියන 1550ට ජනවාරි වෙලා ඉඳන් අවම වැටුප වැඩි කරනවා කියලා. මම හිතන්නේ ඒක කතාවක් ඇතිනේ. ඒගොල්ලෝ ව්‍යාපාරිකයොත් එක්ක. දෙවැනි එක රුපියල් 200ක් පැමිණීමේ දෛනික දීමනාවක් විදිහට ගෙවනවා. ඒකට රුපියල් බිලියන 5ක් වෙන් කරනවා කියලා. දැන් මේකදී රුපියල් බිලියන 5ක් මලයක දෙමළ ප්‍රජාවට හෝ වතුකම් කරුවන් වෙනුවෙන් රජය වෙන් කරන එක අපිට විරුද්ධ වෙන්න අවශ්‍ය නැහැ. නමුත් මේ මුදල අර වැටුප ගෙවන්න කියලා ෆැක්ටරි අයිතිකාරයන්ට වගේ දෙනවා නම් ඒකෙන් ඇත්තටම මේ දැන් ඒක මම හිතන්නේ අපි ඊයේත් කතා කරා. නමුත් ඒක ඇත්තටම ටිකක් විකාර සහගතයි වගේත් පේනවා. ඒක මම හිතන්නේ අගය කරා ඔය මනෝ ගණේෂන් වගේ අගය කරා. නමුත් ඒක විකාරයක් වගේ පේනවා. ඔව් ඒ කියන්නේ දැන් ඕකේ මම හිතන්නේ තරිඳු අපිට මේක බලන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි දැන් මේකෙන් එළියටන කාරණයක් දැන් රජය පෙන්වන්නේ දැන් අපි හිතනවා දැන් මේ බිලියන 5 ඇති කියලා. අපේ උපකල්පනය. මේ රුපියල් 200 වැටුප් වැඩි කරන්න වතුකම් කරුවන්. ඉතින් අපි හිතනවා වතු වලින් ලංකාවේ තේ නිෂ්පාදනයෙන් අවම 30%ක් නිෂ්පාදනය වෙන්නේ වතු, අනිත් 70% හෝ ඊට අඩු ප්‍රමාණයක් එන්නේ කුඩා තේ වතු හිමියන්ගේ. ඉතින් දැන් මේ විදිහට අපි ගණනය කරලා බැලුවොත් එහෙම මේ වතු ආශ්‍රිතව එන සමස්ත ආදායම, ඒ කියන්නේ අපනයන ආදායම සහ දේශීයව විකුණන 5% විතර මේක බැලුවොත් එම සමස්ත ආදායම තියෙන රුපියල් බිලියන 115ක් විතර සාමාන්‍ය මේ අවුරුද්දට. එතකොට දැන් රුපියල් 200 ගානේ රුපියල් බිලියන 5කින් අපිට මේක කව කරන්න පුළුවන් නම් ඒකෙන් කියන්නේ අර 1350 කියන්නේ එක කම්කරුවෙක්ගේ වැටුප. එතකොට සමස්ත වැටුප් වියදම රුපියල් බිලියන 34ක් වගේ වෙන්නේ. අපිට ඒක බලන්න පුළුවන්. දැන් ඔයා දැන් ගෙවන්නේ 1350යි. දැන් රුපියල් 200ක් කව කරන්න රුපියල් බිලියන 5කින් පුළුවන්. දැන් ඕක 6.75කින් වැඩි කරපුවාම එන්නේ බිලියන 34යි. දැන් වතු හිමියන්ම කියන කාරණයක් තමයි වතු ශේත්‍රයේ නිෂ්පාදන වියදමින් 70%ක් වෙන් වෙන්නේ මේ වතුකරේ වැටුප් සඳහා. එතකොට ඒකෙන් මොකද්ද කියන්නේ? අපිට ඒකෙන් බලන්න පුළුවන් එහෙනම් සමස්ත වියදම කීයද? මුළු ශේත්‍රයටම අදාළව. එතකොට ඔක 70%ක් කියන්නේ බිලියන 34යි කියන්නේ 70%යි. එතකොට 100ක් කියන්නේ බිලියන 48යි. හොඳයි. එතකොට මේක තමයි තේ කුඩු තත්වයට ගේන්න යන නිෂ්පාදන වියදම. දැන් අපි බලමු ඔක තව 15%ක් විතර ඇඩ් කරොත් එහෙම දැන් ඔය පැකට් කරන්නේ ඇත්තටම 20%ක් විතර. අපේ ගොඩක් තේ ඔක්කොම වගේ යවන්නේ බල්ක්. එතකොට අනිකුත් වියදම් වලට 15%ක් දැම්මත් මේ සමස්ත වියදම එන්නේ රුපියල් බිලියන 55ක් වගේ. ඒතර අපි දැන් කිව්වේ මොකක්ද? 115යි ආදායම. එතකොට වියදම තියෙන්නේ 55යි. ඒ කියන්නේ ලාභය තියෙනවා වියදමට වගා දෙගුණකට එහා. කියන්නේ රුපියල් බිලියන 60ක් වගේ තියෙනවා ආසන්න මේ ලාභය. එතකොට ඒකෙන් මොකද්ද කියන්නේ? දැන් මේ 1350 පඩිය දෙගුණ කරයි කියලා අපි හිතමු. ඒ කියන්නේ 2700. 1350 2700 කරත් සමස්ත පිරිවැය ඊට පස්සේ ගණනය කරපුවාම එන්නේ අගය 125ක් අඩුවෙන්. බිලියන 115ට 125ක් අඩුවෙන් රුපියල් බිලියන 92ක් වගේ ප්‍රමාණයක්. එතකොට වැටුප දෙගුණ කරත් වතුකම් කරුවන්ගේ
මේ සමාගම් වලට තියෙනවා සමස්ත ශේෂ්ත්‍රය විදියට ගත්තොත් 125ක ලාභයක් තියෙනවා. ඒ කියන්නේ දැනට ක්‍රියාත්මක වෙන පොලි අනුපාත වගේ 3 ගුණයක්. සාමාන්‍ය 8ක් වගේනේ යන්නේ. 3 ගුණයකටත් එහා. ඉතින් මෙහෙම තත්වයක් තියෙද්දි තමයි ආණ්ඩුවෙන් වැටුප් ගෙවන්න දඟලන්නේ. ඒ කියන්නේ ලංකාවේ තේ අපනයනයෙන් ලැබෙන ආදායමත් එක්ක සංසන්දනය කරොත් මේ තේ නිෂ්පාදනය කරන අයගෙන් අර කිව්වගේ කුඩා තේ වතු වලට 70 කුඩා තේ. හැබැයි කුඩා තේ වතු ගත්තත් අර ප්‍රධානමත්ත ෆැක්ටරිය තමයි කුඩු කරන්නේ. ඒකට කඩන එක විතරයි අරගොල්ලෝ කරන්නේ. ඒ ආදායමනුත් සැලකිත කොටස. ඒකට කොටසක් කියන්නේ ඒ කියන්නේ තව තියෙනවා. ඒ කියන්නේ තව ෆැක්ටරි 200ක් විතර තියෙනවා එළියේ. ඒ කියන්නේ කුඩා මේ තේ කර්මාන්ත ගණයට අයිති වෙන තේ දලු කුඩා තේ වතු හිමියන්ගෙන් ඒ ෆැක්ටරි වලටත් යනවා. ෆැක්ටරි 200ක් විතර තියෙනවා. ඒ කියන්නේ වතු වලින් එළියේ තව ෆැක්ටරිස් තියෙනවා. එතකොට ඒවා එනවා ඔක්ෂන් එකට. ඔක්ෂන් එකෙන් එන සියල්ල ගන්න මේ සමාගම් 200ක් විතර තියෙනවා ෆ්‍රැන්චයිස් කියලා. ඒවා අපිට දැන් ඔයාට මටයි ගිහින් ගන්න බෑ. ඒකට අවසරයක් අරගෙන යන්න ඕනේ. ඒ සමාගම් 200නුත් 14ක් තමයි මේ සමස්තය මිලදී ගන්න. ඒගොල්ලෝ තමයි පිටරට යවන්නේ. ඒගොල්ලෝ තමයි අතිශාල ලාභය එන්නේ. ලාභයෙන් 80ක් විතර අපි ගණනය කරපු විදිහට එතන තමයි සංකේන්ද්‍රණය වෙන්නේ. එතකොට ඒක වත්ත ඇතුලේ තියෙන ලාභයක් විදිහට පේන්නන්නේ නැහැ. ඒක ඒ මත ඉඳලා තමයි මේ වැටුප් වැඩි කරන්න බෑ. අපි අලාභ ලබනවා කියන එක මේගොල්ලෝ ඒක සම්පූර්ණයෙන්ම මේ ක්‍රමය හදලා තියෙන්නේ ඒ වැටුප් පල්ලෙහාට දාලා තියාගන්න සහ මේ ආණ්ඩුව සහ අනිත් මිනිස්සුන්ව මේ අන්දන්න මේ අපිට ලාභ නැහැ කියලා. ඒ ක්‍රමය වෙනස් කරන්න ඕන නම් පුළුවන්. කරන්න පුළුවන්. ඒක නේ කරොත් එහෙම පඩි වැඩි කරන්න පුළුවන්. එතකොට මේ අපි රුපියල් 200ක් ගෙවනවා කියන එක මේකෙන් පේන්න තියෙන්නේ. දැන් එහෙම කරනවා නම් මේ පඩි දෙගුණ කරන්න පුළුවන්. ඉතින් ඒකට සරලම වැඩේ තමයි කරන්න පුළුවන්. ආණ්ඩුවට පුළුවන්. මේ මම හිතන්නේ මේක අපි ওই 2019 වගේ මේ ගැන මේ කතා වෙනකොට එවකට ඇත්තටම හිටියා මේ රජයේ කියන්නේ කවුද බණ්ඩාගාර ලේකම් විදිහට හිටියේ එයාම සමරතුංග නැහැ නම් මතක් වෙන්නේ මොකද එතකොට දැන් එයාම මේ පෙන්නපු එකක් මේ ඔක්ෂන් එකේ මිල බණ්ඩාගාර ලේකම් රත්වත් චරිතයත් නෑ 2015 නේ මේ 2019 නේ 2019 හරි එතකොට හිටියේ පීබී ජයසුන්දර ඒතර පීබී ජයසුන්දර මේ කියනවා මේකට ඔක්ෂන් එකට ෆ්ලෝ එකක් ගේන්න පුළුවන් මිලට. ඉතින් අපි යෝජනා කරේ එක්ස්පෝර්ට් එහෙම නැත්නම් අපනයන මිලෙන් 80%කට නොඅඩු විය යුතුයි. දැන් අපි කියමු දැන් මේ මොහොතේ යන තේවෙන්දේසිය එතකොට මිල තීරණය වෙන්නේ ඊට පහුවෙන්දා හෝ මේ මොහොතේ ක්‍රියාත්මක වෙන අපනයන මිලෙන් 80%කට නොඅඩු විය යුතුයි වගේ එකක් අපිට ගේන්න පුළුවන්. එතකොට අතන අපනයන කරුවන්ටත් යම් ලාභයක් තියෙනවා. විශේෂයෙන්ම මේ වත්ත ඇතුලේ නිෂ්පාදනය වෙන අතිරික්තයතර ඒ තේ වත්තට යනවා. දැන් මෙතන වෙන්නේ මේ ක්‍රියාවලියලා මේ අතිරික්ත සමස්තය යන්නේ එළියට. ඒක ගිහිල්ලා ඉතින් ඒගොල්ලන්ගේ වෙනත් ආයෝජන වලට යන්නේ. ඒවා මේ අපි දන්නවා කාර්මික ආයෝජන නෙමෙයි. රටේ ආර්ථිකයක් පරිවර්තනය කරන්න පුළුවන් දේවල් නෙමෙයි. දැන් ඒ කෙසේ වෙතත් එකක් පෙන්වන්න ඕනේ මේ දැවැන්ත අතිරික්තයක් මේ ක්ෂේත්‍රය ඇතුලේ තියෙනවා. ආණ්ඩුව 200ව ගෙවන්න අවශ්‍ය නැහැ. ආණ්ඩුවට අවශ්‍ය වෙන්නේ ක්‍රමවේදයක් මේක ගැන අධ්‍යයනය කරලා ලියලා තිනවා. එතකොට ඒ තත්වයන් කොහොමද මේ සම්බන්ධතාව වෙනස් කරන්නේ වත්ත ඇතුළට නැත්තම් මේ වතු ක්ෂේත්‍රයට මේකේ අතිරික්තය යන විදිහට. එතකොට මේ වැටුප් ඉහළ දාන්න පුළුවන් මේ වතු හිමියන්ටම. දෙවැනි එක අපිට පෙන්වන්න පුළුවන්. හරි. දැන් ඕකත් අපි බලමුකෝ දැන් මේගොල්ලෝ ඒක දැන් තියෙන තත්ත්වයන් ඒක නොකරන තැනකනේ මේක තියෙන්නේ. දැන් රුපියල් 200ක් මෙහෙම පඩි වැඩි කරනවා නම් එහෙනම් ඒක කල යුත්තේ දැන් උදාහරණයක් විදිහට මේ මම දන්නේ ඒක දැන් තාම ක්‍රියාත්මක වෙනවද කියලා මේ වතු ක්ෂේත්‍රයට අදාළ සෙස් බද්දක් තිබ්බා. ඒකේ මූලික අරමුණ උනේ මේ වතු ක්ෂේත්‍රයේ පර්යේෂණ සඳහා අරමුදලක් හදන්න. එතකොට වතු ක්ෂේත්‍රයෙන් මේ යම්කිසි බද්දක් අය කරගෙන තමයි ඒක රජයෙන් ඒක වෙනුවෙන් වෙන් කරලා තිබ්බේ. දැන් මෙහෙම රුපියල් බිලියන 5ක් නම් මේකට වැය වෙන්නේ. එහෙනම් රජයට පුළුවන් කාරණේ මේ කළ යුතු දේ තමයි මේ සමාගම් වලින් වෙනම බද්දක් අය කරගත යුතුයි. මේක මහජනයාගෙන් දැන් මෙච්චර දැවැන්ත ලාභයක් ලබනකොට දැන් අපි පෙන්වන්නේ සාමාන්‍යයෙන් 100%කට හා ලාභයක් තියෙනවා මේ ක්ෂේත්‍රය ඇතුලේ. අපි සමස්ත ආකෘතියම ගත්තාම ඒකට තමයි
ඒක උඩින් තමයි මේගොල්ලෝ ගිහිල්ලා උඩින් තමන් වැටුප් ගෙවන්නේ. එතන අපි තමයි ඒ වැටුප ගෙවන්න. ඒ කියන්නේ අපි විතර නෙමෙයි නේද වතුකම් කරුවත් ගෙවන්න ඕනේ. ඒගොල්ලොත් ගෙවන්න. ඉතින් මේ දැන් එතකොට මේක ඊටමත් විකාර සහගත තත්ත්වයක්. මේ ඒ කියන්නේ සමස්ත මේ ප්‍රතිපත්තියම මේ සමාගම් හිමියන්ට යට වෙලා මේ සපත්තු යට ඉඳන් හදපු ප්‍රතිපත්තියක් විදිහට තමයි පෙන්වන්න තියෙන්නේ. දැන් ඕකේ දැන් අපි හිතමු බිලියන 5ක් යූස් කරන්න තිබුණා වතුකම් කරුවන්ට විදිහට හරි නැතුව හරි කියන අපි හිතමු දැන් මලයක ප්‍රජාවට මේ පාසල් හදන්න අධ්‍යාපන මාකර වෙනුවෙන් ඕන දෙයකට වියදම් කරන්න තිබුණු සල්ලි. ඔව් ඔව්. ඒකනේ දැන් මේ අර කම්පැනි වලට පඩි ගෙවන වැඩේට බාර දීලා තියෙන්නේ. ඔව් දැන් සමාගම් කළ යුතු වැඩේ දැන් මේ එහෙනම් ආණ්ඩුව සමාගමේනොත් ඔව් ඒක ලාභයෙන් එහෙනම් ඒක අය කරගත යුතුයි. මොකද මේ දැවැන්ත ලාභයක් නේ මේ සමාගම් මේ මොහොතේ අත්පත් කරගන්න